එහෙනම් සුබ උදෑසනක් වේවා. පොඩ දවස් පස්සේ වීඩියෝ එකක් නැවතත් ඔයගොල්ලන්ට ගේන්න හිතුණා. අද මම ඉන්නේ ලංකාවේ තවත් එක ලස්සන තැනක. මේ තමයි ඔබට පේන මේ වැව. තාමත් විශාල වැවක්. ඒ වගේම තමයි පාර. රයිට්. අද මම ඉන්නේ කන්තලේ වැව. මේ තියෙන කන්තලේ වැව ළඟ ඉන්නේ. ට්‍රින්කෝ යන ගමන් ත්‍රිකුණාමල යන ගමන්. ඉතින් මාත් එක්ක එන්න අද දවසෙත් අපි ගිහිල්ලා ත්‍රිකුණාමල ඒ වගේම යන අතරතුර ලස්සන තැන් ගොඩාක් තියෙනවා බලන්න. ඒ ඔක්කොම බලන්න පුළුවන් මාත් එක්ක අද දවස් ඔයගොල්ලන් හිටියොත්. ඒ වගේම මේ මට පිටිපස්සෙන් පේන්නේ කන්තලේ වැව. මේක හදපු ඒ රජතුමාගේ පිළිලුවත් මේ ඉස්සරහින් තියෙනවා. රයිට්. එහෙනම් අපි තව පොඩ්ඩක් කොහොම ඉස්සරහට ඇවිදලා බලමු කොහමද මේ ත්‍රිකුණාමලේ සංචාරයේ ලස්සන තැන් ටිකක් බලන්න. එන්න මාත් එක්ක යමු. මේ ඉන්නේ මේකේ නිර්මාණකරු. ඔබට පේන විදිහට අවුනස පේන්නෙත් නැහැ. මේ ඉන්නේ මෙයා තමයි අග්බෝ නිරින්දුන් කියන්නේ. රයිට්. ඔයාලා මේ දකින්නේ කන්තලේ වැව. මේක සාමාන්‍යයෙන් ත්‍රිකුණාමලයේදී අනිවාර්යයෙන්ම කවුරුත් නැවතිලා යන තැනක්. තමත් ප්‍රසිද්ධ තැනක්. තමත් ලස්සන තැනක්. ඔබලා දකින්න ඇති මේ වටපිටාව කොච්චර සුන්දරත්වයෙන් තියෙනවද කියලා. ඉතින් කන්තලේ කියපුවාම අනිවාර්යයෙන්ම කාටත් මතක් වෙන තැනක් තමයි මේ කන්තලේ වැව කියන්නේ. ඒ වගේම තමයි කන්තලේ වැව ළඟ ඕනම කෙනෙක් ඇවිල්ලා පොඩ්ඩක් නැවතිලා මේකේ ස්වභාවධර්ම ඉඳලා යන තැනක්. කන්තලේ කියපුවාම ඉතින් ඔයගොල්ලන් කවුරුත් දන්නවා කිරි වලට සෑහෙන ප්‍රසිද්ධයි. මුදෝපි කිරි කියපුවාම කන්තලේ තමයි ගොඩක් කට්ටිය ඉතින් ආසාවෙන් කනවා කන්තලේ කිරි කිව්වොත්. ඉතින් ඒ වගේම තමයි මේ පැත්තේ කන්තලේ කිරි වලට ප්‍රසිද්ධ වගේම තමයි මේ වැවත් තමත් ප්‍රසිද්ධ. ලංකාවේ ගොඩක් කට්ටිය දන්න කන්තලේ කියපුවම ඉස්සලා මතක් වෙන තැනක් තමයි මේ කන්තලේ වැව. හරි දැන් අපේ ගමන අපි නැවතත් ආරම්භ කළා ත්‍රිකුණාමලේ පැත්තට යන ගමන්. ඉතින් දැන් කණ්ඩත් ඕන දැන් බඩගිනේ. ඔව් කණ්ඩ ගියාම තියෙන එකම ප්‍රශ්නේ තමයි හොඳ කඩයක් නැති එක. ඉතින් අපි සෑහෙන කඩවල පහු කරගෙන ආවා. කඩවල දකිද්දි කණ්ඩ ඉතින්නෙත් නැහැ. සමහරක් කඩවල ඉතින් බෝඩ් විතර ලස්සන. නමුත් කඩේට ගියන් පස්සේ ඒ කෑම බීමත් සමහරක් කඩවල හරියම විදිහට නැහැ. ඉතින් අපි දැන් මේ කඩේට නැවතුව දැන් බඩගිනි ඉවස ගන්න බැරි දැන තියෙන දෙයක් කනවා කියලා. ඉතින් අපි මේ කඩේට දැන් ගොඩ උනා කණ්ඩ කියලා. ඉස්ලයක්වත් කඩේ. තමත් හොඳයි. කෑම මාර රහයි. කෑම කියන්නේ ගමේ විදිහටම සුපිරියටම කෑම අපිට කන්න හම්බුණා. ඉතින් ඒක නිසා අපි කට්ටිය ඉතින් දෙපාර වගේ දාගෙන කෑම හොඳටම කෑවා ඒ කඩේ. දැන් අපි ආවා ත්‍රිකුණාමලයට. දැන් අපි යනවා අපි අද දවසේ නවතින්න යන හොටල් එකට. ඒ ළඟටම ඇවිල්ලා ඉන්නේ දැන්. අපි අද දවසේ නවතින්න යන්නේ මෙන්න මේ හොටල් එකේ.
අපි අද දවසේ නවතින්න යන්නේ විලා හොටල් එකේ තමයි නවතින්න යන්නේ. ත්‍රිකුණාමලයේ තියෙන්නේ. තමත් ලස්සන පරිසරයක් සමග තියෙන හොටල් එකක්. අපේ වාහන අපි මේ පාක් කරලා ඊට පස්සේ දැන් ඉතින් අපි මේ හොටල් එකට ගිහිල්ලා පොඩ්ඩක් විවේක ගන්න කියලා අපි ලෑස්ති ඉන්නේ. ඔබට පේනවා ඇති මේ අවට හොටල් එක ඉස්සරහම තියෙන තමත් ලස්සන තැනක්. මේ තියෙන්නේ විලා හොටල් එක. මේක තමත් ලස්සන පරිසරයක තියෙන්නේ. මේ තමයි ඇවිල්ලා ත්‍රිකුණාමලයේ කලපුව. මේකට කෙලින්ම අපිට පේනවා හින්දු කෝවිලක්, ඒ වගේම නැව් දෙක තුනක් නවත්තලා තියෙනවා. ඒ වගේම තමයි ත්‍රිකුණාමලයේ සිමෙන්ති ෆැක්ටරිය තියෙනවා. සිමෙන්ති කර්මාන්ත ශාලාව, ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාව. ඒකත් අපිට මේ හොටල් එකේ ඉඳන් අපිට ඉස්සරහටම පේනවා. දැන් එහෙනම් මේ තින්නේ අපි අද දවසේ නවතින්න යන කාමරය. හොඳ සුව පහසු ඇඳන් දෙකක් එමත් තියෙනවා. ඒ වගේම AC තියෙනවා. හොඳ බාත්රූම් එකක් එම, ඒ වගේම තමයි ටීවී එකක්, හැමදේම සම්පූර්ණ වෙච්ච හොඳ කාමරයක් අපිට අද දවසේ හම්බුණා නවතින්න මේ හොටල් එකේ. හොඳයි එහෙනම් අපි දැන් යනවා ත්‍රිකුණාමලයේ පොඩ්ඩක් කැරකල බලන්න හවස් වුණා. ඉතින් ඔබට පේන ඇති ලස්සනට ඉර බැහැගෙන යන හැන්දෑවක ඒ ත්‍රිකුණාමලයේ කලපුව. ඔබට පේන දුරින් පේන්නේ ත්‍රිකුණාමලයේ ඒ කර්මාන්ත ශාලාව, සිමෙන්ති කර්මාන්ත ශාලාව. අපේ ගමන ඉතින් අපි නැවතත් ආරම්භ කළා. හවස් වුණ නිසා පොඩ්ඩක් වටපිටා පොඩ්ඩක් බලන්න කියලා. ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳුර තියෙන්නේ. ඉතින් ඒ කඳුරටත් අපි පොඩ්ඩක් ගියා බලන්න. ඔබට මේ ඈතින් පේන්නේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාව. ඒ වගේම යවට නැව් දෙක තුනක් ගාල් කරලා තිබෙනවා. හොඳයි එහෙනම් දැන් හවස පොඩ්ඩක් එළියට බැස්සා. ත්‍රිකුණාමලයේ බස් නැතුම් පළස්සල තියෙන බීච් එක ළඟ ඉන්නේ. ඔබට පේනද පිටිපස්සේ මොනවාද සත්වයක් ඉන්නේ. මොකද මේ මෝ සෙට් එකක් ඉන්නේ. අපි යමු වෙන කියලා බලමු කොහොමද කියලා.
මෝසාමන කලාතුරකින් තමයි දකින්න මේ නමුත් ත්‍රිකුණාමලය આવොත් ඔබට බලා ගන්න පුළුවන් මේ බස් ස්ටෑන්ඩ් එක ළඟ බස් ස්ටෑන්ඩ් ළඟ ඇත්තටම මෝ ඉන්නවා. ඔව් බලපුවම ඇත්තට විශ්වාස කරන්න තමයි මෙච්චර මෝ පිරිසක් කොහමද මේ මිනිස්සු ගැවසෙන තැන අනිත් එක නගරයක් ඇතුළත ඉන්නේ කියලා ටවුන් එකක මම වටපිටාවෙන් ආරංචි කරලා බලපු විදියට මේක මේ කෝණේශ්වරම් කෝවිලේ තියෙනවා. ඒ වගේම ඒ කෝවිලේට බාර වෙච්ච ওই මෝ ඔය සතුන් නිදහස් කරලා යවලා තියෙන තමයි කියලා තමයි කියන්නේ. මේ පැත්තේ කතා කරද්දී මේ ප්‍රදේශයේ මිනිස්සෙක් කිව්වා ඒ කාලේ මම හිතන්නේ මෝමස් කාපු කෙනෙක්ට ලේබඩ ගිහිල්ලා තියෙනවා කියලා මට කිව්වා. ඊට පස්සේ ඒ ගමේ මිනිස්සු බය වුණාලු මේ මෝමස් කන්න. ඒක නිසා මේ නිදැල්ලේ මේ මෝ ටික ඉන්නවා කියලා තමයි අපිට දැනගන්න ඕනේ. මිනිස්සු ටික මාර සමීපයි. මොකද කිව්වොත් මිනිස්සුන්ගේ කෑම බීම කියලා දුන්න මුන් කනවා බොනවා. ඒ වගේම තමයි විශේෂ දෙයක් තමයි මොනවාද මේ මෝ ඇවිල්ලා මිනිස්සු මාර විදිහට ළඟින් ඇසුරු කරන මේ මෝ සෙට් එකක්. ඔබට මේ පේනවා ඇති කෑම කොහොමද කන්නේ කියලා. විශේෂ දෙයක් තියෙනවා කියන්නේ මේ මෝ ඇවිල්ලා මේ බත් පවා කනවා. මොකද එක්කොත් අපි සාමාන්‍යයෙන් දැකලා නැහැ මෝ බත් කනවා. ඔයාලා ත්‍රිකුණාමලය ආපු වෙලාවකට ඇවිල්ලා බලන්න මේ මෝ කොහොමද බත් කන්නේ කියලා. හොඳයි මම දැන් ඉන්නේ ත්‍රිකුණාමලයේ වෙරළ තීරය කියන්නේ ටවුන් එකේ තියෙනවා මේ බීච් එක. එතන ඉන්නේ. අපිට පේන ඇති කට්ටිය සැපේ ඉන්නවා. අයිස්ක්‍රීම් කඩ තියෙනවා. එතකොට ඔය කඩ තියෙනවා. එම තියෙනවා. අනිවාර්යයෙන්ම බලන්න ත්‍රිකුණාමලය આવොත් මෙතනට එන්න අමතක කරන්න බැවිලා. හොඳට රැයට පොඩ නිදහස් ඉඳලා යන්න පුළුවන්. හරි. එහෙනම් තවත් එක ලස්සන තැන් ගොඩක් තියෙනවා. හෙට දවසේ මේ පැත්ත සංචාරය කරන්න ඉන්නේ. බලමු හෙටත් කොහෙන්ද ලස්සන තැන් වලට ගියොත් මම ඔයාලට වීඩියෝ දානවා. එහෙනම් කටියන සුබ රාත්‍රියක්. හරි. එහෙනම් අපි දැන් ආවා අපි රැයට කන්න කියලා
අද අපි කණ්ඩයන්නේ ත්‍රිකුණාමලයේ තියෙනවා ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. ඉතින් අපි ඒකේ තමයි අද රැයට කන්න යන්නේ. ඔයගොල්ලෝ තාවත් එන්න ත්‍රිකුණාමලයේ තියෙන කාර්ගිල් ෆුඩ් සිටි එක ඉස්සරහා ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. ඇත්තටම ඒකේ ඔයගොල්ලන්ට කන්න පුළුවන් ඉන්දියන් ක්‍රමයට අදපු කෑම තියෙනවා. ඒකේ කන්නවා. පේනදී ලස්සන පරිසරයක් තියෙනවා. ඒ තමයි දුරින් කඳු යායක් එම තියෙන තමත් ලස්සන පරිසරයක්. අපි නැවතත් දැන් අපි යනවා ත්‍රිකුණාමලයේ ඒ සංචාරය ඉවර කරගෙන මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න. ඔයගලන්ට මොකක් හරි තව දෙයක් දැනගන්න ඕන නම් නැත්නම් ඔයගලන්ට තව අදහස් තියෙනවා නම් මට අනිවාර්යයෙන්ම මතක් කරලා comment එකක් දාගෙන යන්න. right එහෙනම් අපි දැන් අපේ ත්‍රිකුණාමලයේ සංචාරය අවසන් කරලා අපි නැවතත් යන ගමන් ඉන්නේ. එහෙනම් අපි නැවතත් ලස්සන